මොකද ඇඟ පුරා ටැටූ ගාගෙන ඉන්නේ. මම සාමාන්‍ය හිතුවක්කාරයි දෙයක් කරලා පෙන්නනවා. කරන්න ඕනි කියලා හිතුන නිසා කරා. ගෙදරින් තමයි පටන් ගන්න කිව්වේ. මේක කරන්න යොමු කරේ. මගේ හොඳම යාළුවාගෙන් පටන් ගත්තේ. 150කට එහා කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම නතර කරන්න ඕන ආයේ. අපරාධී තේනේ. වටින කෙනෙක් නැති කරගත්තට. ශ්‍රී ලාංකීය තේවල පුරෝගාමී නාමය ජනතේ. ඔබ ඉදිරියේ තියෙන්නේ තේ. එහෙම නැත්නම් ලංකාවේ දේශීය නාමය ලෝකයට ගෙනියන්න පුළුවන් තේ. මේ තේ දළු නෙලන්නේ කවුද? කාන්තාවන්. අයත් වීරවරියෙක් කියලා හිතෙන්නේ නැද්ද? මේ තේ දළු මේ විදිහට ලෝකේ පෙරා ගෙන යන්න කොතරම් වෙහෙසක් දරනවද? FM නුවර අපේ YouTube අවකාශය මෙතෙන් සිට සූදානම් වෙනවා අය ගැන ඔබට කියන්න. එක්තරා කාලෙක අය සාමාන්‍ය ජීවිතයක් ගත කරපු පාසල් අවදියේ හිටපු දැරිවියක්. එන අනතුරුව අය කලාවට හිතකාමී වූ චිත්‍ර අඳින්න අතිශය දක්ෂ වුණු තැනැත්තියක්. අය වර්තමානයේ කවුද? අය වර්තමානයේ සමහරක් වෙලාවට වර්තමාන සමාජය අයට විවේචනය කරන්න පුළුවන්. සමහරක් වෙලාවට සංස්කෘතිය කියන රාමුව තුළ ඉඳගෙන අයට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඇයව විවේචනය කරන්න පුළුවන්. හැබැයි අය වෙලා අය තනියෙන් නැගිටපු ගැහැණියක්. ආයිබෝවන්. අයිබෝවන්. මම නම කියනවද ඔයාම කියනවද? සම්පූර්ණ නම දැනගන්න කැමතියි. සඳුනි නිමාෂා රත්නායක. සඳුනි නිමාෂා රත්නායක. සඳුනි මේ මොකද ඇඟ පුරා ටැටූ ගාගෙන ඉන්නේ? මගේ වෘත්තිය. වෘත්තිය ටැටූ කියලා ටැටූ ගහන එක හරියද? ආසයි. ඉතින් ඒක පටන් ගත්තේ මම. ඒක මම ආස නිසා තමයි පටන් ගත්තේ. ඒක එහෙම කරගෙන ගියා. ඉතින් සඳුනි දැන් ටැටූ ගහන කෙල්ලෙක්ට චෝදනා තියෙනවනේ. චෝදනා කරනවා. ඔව්. දැන් එහෙම තියෙද්දි පුංචි හරි බයක් දැනුනේ නැද්ද මට ගෙදරින්වත් කෑ ගහයි මේ මම මෙච්චර ටැටූ ගහනවා කියලා? මම සාමාන්‍ය හිතුවක්කාරයි දෙයක් කරලා පෙන්නනවා. ඒ නිසා මේක කරන්න ඕනි කියලා හිතුන නිසා කරා. ප්‍රශ්නයක් නෑ ඒකට. නෑ. කරන්න හිතන දේ කරන්න පුළුවන්. හැබැයි ඒක හැමෝටම බෑ. මොකද හේතුව විශේෂයෙන්ම කාන්තාවන්ට හිතන දේ කරන්න බෑනේ. මේ වැඩේ පටන් ගද්දි ගෙදරින් ආවේ කොහොමද ප්‍රතිචාර? ගෙදරින් තමයි පටන් ගන්න කිව්වේ. මේ මගේ මේ අම්මා කිව්වා ටැටූ ගහන්න කියලා? නෑ. අයියා තමයි. තුන්වෙනි අයියා. අයියලා 3 දෙනෙක් ඉන්නවා. තුන්වෙනි එක්කෙනා තමයි කිව්වේ චිත්‍ර ඇඳ ඉඳලා හැමදාම හරියන්නේ නැහැ. මේ ටැටූ කරන්න කියලා එයා තමයි පටන් ගන්න කිව්වේ. එයා තමයි ගෙදර අම්මටයි අප්පච්චිටත් කියලා මේක කරන්න යොමු කරේ. එයා ටැටූ ගහන්න කිව්වා කියලා දෙකපාර ටැටූ ගහන්න බෑ. කොතනින්ද පටන් ගත්තේ? ඉස්සෙල්ලාම එයාම තමයි මේ කෝස් තියෙන තැන් හොයලා එයාම මේ හොයලා ඊට පස්සේ මට කතා කරලා කියලා මේව කරේ. මම ඉස්සෙල්ලාම කරේ ජායල දිමු ෆ්‍රෙනන්ඩ්ස්ගේ. එතනින් කෝස් එක කරලා තමයි මම ගෙදර ස්ටුඩියෝ එක දානවා කියලා හිතලා එතනින් පටන් ගත්තා. අහලා තියෙනවද මේ අයියලා කියන විදිහට? ඒ කියන්නේ අයියලා කියන්නේ සාමාන්‍යයෙන් නංගිලාව හිර කරන් ඉන්නවා. නංගිලාව නිකන් එපා මේක කරන්න එපා කියනවනේ. හැබැයි අයියා ටැටූ ගහන තැනකුත් හොයලා දීලා ටැටූ කරන්නම ඕනේ කියලා නංගිට කියන එහෙම අයියලා අහලා තියෙනවා. එහෙම අයියලා ඉන්නවා. එහෙම අයියා කෙනෙක්ගේ නංගි කෙනෙක් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. පළවෙනි ටැටූ එක කාටද කරන්නේ? ඉස්සෙල්ලාම කෝස් එකේදී මම කරා එක්කෙනෙක්. ඊට පස්සේ මම වෙලාව මේව කරද්දි කරේ මගේ හොඳම යාළුවාගෙන් පටන් ගත්තේ. එයාගේ මම ලොකු එකක් කරේ නෑ චූටි එකක්. එයාගේ ගෙදරින් ප්‍රශ්න නිසා ඒ වුණාට එයාට මට උදව් කරන්න එයාගේ යාළුකම පෙන්වන්න ඕන හින්දා එයා දුන්නා මට කරන්න. එයාගෙන් පටන් ගන්න ඊට පස්සේ තමයි ගෙදර අයගෙන් පටන් ගන්න. එහෙම තමයි පටන් ගත්තේ. දැන් මේ වෙනකොට ටැටූ කීයක් විතර කරලා තියෙනවද? 150කට එහා කරලා තියෙනවා. 150කට එහා කරලා තියෙනවා. දැන් ඔයාගේම තැනකම ඔයාගේම ස්ටුඩියෝ එකක ටැටූ එකක් කරනවා. මොකද හිතෙන්නේ? සතුටුයි. ගමන ගැන. ගොඩක් සතුටුයි. හිතුවේ නෑ මේ වගේ තැනක මගේම දෙයක් කරගෙන ඉන්න පුළුවන් කියලා. සතුටුයි. තාත්තා මොකද කිව්වේ? අප්පච්චි උපරිම සපෝට් එක දෙනවා. අප්පච්චි තමා මේ අඩුපාඩුවක් තිබ්බත් ඉස්සර චිත්‍ර අඳිද්දිත් අඩුපාඩුවක් තිබ්බොත් මම එයාට තමයි කතා කරන්නේ. සාමාන්‍ය අර එක චිත්‍රයක් එක දිගට ඇඳගෙන යද්දී අපිට පේන්නේ නැහැ නේ අඩුපාඩු. මම එයාට තමයි කතා කරන්නේ. එයා තමයි එතකොට මේක මෙහෙම කියලා එයා තමයි මට සපෝට් කරන්නේ. ගැහණිය සමාජයේ කොතරම් දුරට පාගනවද? සමහර අය කොතරම් දුරට ගැහණියෙකුට සමාජයෙන් නැගිටින්න ඉඩ හදලා දීලා තියෙනවද?
මේ ඉඩ සියල්ල කාන්තාවකට අයගේම කියන රාමුවක විතරයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ රාමුවෙන් එපිටට ඇයට යන්න තියෙනවා නම් අය කොතරම් දක්ෂ කාන්තාවක් වෙයිද. ඉතින් එහෙම කාන්තාවන් හොයන්න යන ගමනේ තමයි අපට සොදුරිය හම්බෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි FM නුවර අපි මේ කතාව ඔබට කියන්න සූදානම් වෙන්නේ. සොදුරි මේ තව පුංචි කතාවක් තියෙනවා. අහන්න ඕන කතාවක්. මේ දැන් අයියා කැමැත්ත දුන්නනේ මේ වැඩේට. හැබැයි එයා කැමැත්ත දුන්නේ නැහැ මේ වැඩේට. මොකද උනේ? ඒක ඉතින් මම මේ ප්‍රශ්නෙට උත්තර ගන්න තව ප්‍රශ්නයක් අහලා ඉන්නම්. අහන්න පුළුවන් ආදරේද වටින්නේ ටැටූ එකද වටින්නේ කියලා. ඒකට උත්තරේ කෙලින් උත්තරයක් දෙන්න බෑ. ආදරේට තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැත්නම් එයත් එක්ක එක දිගට ඉන්න බෑනේ. අපි කතාවට මොකද ටැටූ එක පටන් ගන්න තැනින් උනේ ඒ පොඩි අකමැති එකක් තිබ්බා. ඒක මං ගොඩාක් තේරුම් කරන්න හැදුවට තේරුම් ගත්තේ නැහැ. ඉතින් ඒක එතනින් නතර කරන්න ඕන. ඉතින් ඉස්සරහට තේරුම් ගන්න ජීවිතේ දෙන්නෙක් එකට යන්න බෑනේ. තේරුම් ගත්ත එක්කෙනෙක් ඕනි අනිවාර්යෙන් දෙයක් කරගෙන යන්න ඕනි. මේ ටැටූ නිසා නතර වුණේ කොච්චර කාලයක ප්‍රේම සම්බන්ධතාවයක්ද? අවුරුදු 8ක්. අවුරුදු 8ක. ඉතින් හිතුන්නේ නැද්ද මට මේ අවුරුදු 8ක ප්‍රේමයේ වටිනවා මේ ටැටූ එකට වැඩිය කියලා? හිතුණා කියන්නේ අය මේ දැන් 2-3කදී මෙයා මාව පස්සට අදින්න ගත්තා. ඒ කියන්නේ රස්සාවක් කරන්න ඒ දේවල් කරන්න ආයේ දුන්නේ නැහැ. ඒ වුණාට මම හරි ආසයි මගේ දෙයක් කරගෙන මෙව කරන්න. ඒ අර ඉවසලා අවුරුදු 8ක් හිටියත් 8 වෙනි අවුරුද්දේ ඉවස ගන්න බැරුණා. ඉතින් මං ආසම දෙයක් පටන් ගත්තා. මට ගෙදරින් කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මා තාත්තෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. අයියලා තුන්දෙනාම ප්‍රශ්නයක්. එයා ඉතින් අවුරුදු ගානකදී හම්බෙච්ච එක්කෙනෙන්නේ. ඒක ඉතින් මං කල්පනා කරලා ගෙදරිමුත් අහලා මේව කළා නතර කරන්න උනා. දුකක් හිතුන්නේම නැද්ද ඒක නතර කරනකොට? දැන් නන්නේ. කලින් තිබ්බා දැන් නැහැ. දැන් හිතනවද නතරුනේ හොඳයි කියලා? දැන් සතුටුයි. දැන් එයා බලාගෙන ඉන්නවා නම් මොකක් හිතේද? අපරාධ හිතේනේ. වටින කෙනෙක් නැති කරගත්තට. තමන්ට තමන්ව එහෙම නැත්නම් තමන්ගේ වටිනාකම තමන් විහිං තමයි නිර්මාණය කර යුත්තේ. එහෙම ගමනක තමයි එහෙම නැත්නම් හිතෙන්නේ නැද්ද මේ මම මාව නිර්මාණය කරලා ඉවරයි දැන් කියලා? හිතෙනවා. දැන් ඒ ආපු ගමනත් එක්ක බොහෝ ප්‍රශ්න තියෙන්නේ නැති අවුරුදු 8ක ආදර සම්බන්ධතාවය අහිමි වෙනවා. ඒ අහිමි වෙලා තමයි ටැටුත් එක්ක මෙන්න මේ විදිහට මෙච්චර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. අද ලංකාවේ බොහෝ දෙනා ඔබ වඳුරනවා. ඔබ ජනප්‍රිය පිළේ ටැටු එහෙම නැත්නම් ශිල්පීන් එක්ක තරඟවලට යනවා. මොකද හිතෙන්නේ ඒවට යනකොට මොකද ඔයා මේ නුවරදි විදිහ සහ කොළඹට ගියාම එතන දැනෙන දේ කොහොමද? සාමාන්‍ය කියන්නේ නුවර මේකත් එක්ක වාදී අයියා සෑහෙන්න වෙනස්. අපි මෙහෙ ඉන්න විදියයි එහෙ කට්ටිය ඉන්න වෙලයි සෑහෙන්න වෙනස්. අපි සාමාන්‍යයෙන් අර රාමුවකට කොටු වෙලානේ අපි ගෙවල් වල හැදිලා ඉන්නේ. එහෙම නැහැ. තනිකර නිදහසමයි තියෙන්නේ. ඒක හරි ෂෝක් ඉතින්. මෙහෙන් ඒ දෙයට කියන්නේ කරගන්න පුළුවන් මෙච්චර තරම් හරි මම මේ දේ කරගත්ත එක ගැන සතුටුයි. සමාජයේ එහෙම නැත්නම් ඔයා පාරේ යනවා. ඔය විදිහට ටැටූ ගහගෙන තියෙනවා. බොහෝ දෙනා විවිධ කතා කියනවා. මොකද හිතෙන්නේ? මම ඒව කතා ගණන් ගන්නෑ. එහෙම අහිලක් තියෙනවා. ඇහිලා කියන්නේ එහෙම ලොකුවටම නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ඔය කියනවා ඒව ගණන් ගන්නෙ නෑ ඉතින්. මේ මගේ ජීවිතේනේ. මට ඕන දේ මං මට ඕනෙම දේ මං කර. වරක් දෙවරක් නෙවෙයි. තවත් ඔයා කොතරම් වැටුණත් ජීවිතේ නැගිටින්න පුළුවන්. මොකද තමන්ට තමන් වෙන්න බැරි නම් ඒක තමන්ගේ තියෙන දුර්වලකමක්. ඉතින් එහෙම පිරිස් අතරේ තමන්ට ප්‍රේම සම්බන්ධතාවය අහිමි වෙනවා සමහරක් වෙලාවට යාළුවා අහිමි වෙන්න පුළුවන් මේ සියල්ල අතරේ මේ ආපු ගමන අතිශය කටුක වෙන්න පුළුවන්. මොකද ඉතින් සතුටුයි. ගොඩක් සතුටුයි දැන් ඉන්න තැන ගැන මගේ දෙයක් කරගෙන නිදහසේ හිත සැහැල්ලුවෙන් ඉන්න සතුටුයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ඔය විදිහ කෙල්ලෙකුට කොල්ලෙක් දෙන්න අම්මලා ටිකක් අකමැතිනේ. එතකොට මොකද වෙන්නේ? සුදුසු කෙනා ලැබෙයිනේ. කැමති කෙනා. කැමති කෙනා. කෙසේ හෝ වේවා අපි ප්‍රාර්ථනා කරනවා කෙනා සුදුසු කෙනා ඔබට ලැබෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක මේ
තවත් දෙයක් තියෙනවා දැන් මේ කතාව ඔයාගේ කතාව බලන් ඉන්නවනේ තවත් ඔයා වගේම පිරිස. දැන් තවත් කාන්තාව බලන් ඉන්නවා. බෑ. එහෙම නැත්නම් ඕක මට හරියන්නේ. එහෙම බලන් ඉන්න අයට මොකද්ද කියන්නේ? ඉතල තමන්ට ආදරය කරන්න. තමන්ට ආදරය කළා තමන් කොහෙද යන්නේ කියලා ඉස්සලා හොයා ගන්න ඕනේ. තමන්ගේ හැකියාවක් තියෙනවා නම් ඒ දේ ඉස්සලා පටන් ගන්න ඕනේ. එතනින් පටන් අරන් ජය ගන්න. දැන් අවුරුදු කීයක් ඉන්නවද මේ ශේෂ්ත්‍රේ? චිත්‍ර වලින් අවුරුදු 9ක්. ටැටූ පටන් අරන් අවුරුදු 1කමාරක් විතර. මේ අවුරුදු 1කමාර තුල කොච්චර පිරිසිදුර හම්බෙන්න ඇතිද? එහෙම නැත්නම් ඔයාට මේකන හොඳ කියන නරක කියන මේ වෙනකන් කවුද අය එපා කියලා නැද්ද නැහැ. මොකක් කරන්නේ? නෑ. යාළුවෙක්වත් එපා කියලා. නෑ. ටැටූ මගේ ඇඟේ කරගන්න එක නම් පොඩ්ඩක් අකමැත්තක් තියෙනවා ගෙදරින්. ඔය ඇති කියනවා. ඒ ඇරෙන්න මේ වෘත්තිය නතර කරන්න කියලා කිසිම එකක් නැහැ. කවදා හරි දවසක ආයෙත් වාට විවාහ වෙන්න කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙනා කිව්වොත් මේක නතර කරන්න කියලා. නෑ. අපි කතා අයිතිය? නතර කරන්නේ. පටන් ඒක ඒ කියන්නේ මේක නතර කරන්න. නෑ. මේක නතර කරන්නේ නැහැ. අහන කෙනාට බෑ කියලා. ඒක නතර කරන්නේ නැහැ අහන කෙනාට බෑ කියනවා. මෙන්න මේක තමයි උත්තරේ අයගේ. අපි මේ විදිහට මේ කතාව ඔබට කියන උත්සාහ කරන්න. ඇය සමාජයේ කොතනද ඉන්නේ? එහෙම නැත්නම් මේ ඇය කියන චරිතයට එහෙම නැත්නම් මේ කාන්තාව කියන චරිතයට සමාජයේ කොතනද ඉඩහසර හදලා දීලා තියෙන්නේ? ඒ ඉඩ සමාජයෙන් දෙනවද එහෙම නැත්නම් ඒ ඉඩ අපි හදාගන්නවද? අපි හදාගන්නවා. හදාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම සතුනිගේ කතාව ඔයාට කියන්නේ. ඔයාගේ කතාවත් අහන්න සූදානම්ෙන් බොහෝ දෙනා ඉන්නවා. ඉතින් අපේ අවකාශය සූදානම් වෙලා ඉන්නවා. ඇය කියන තේමාවත් එක්ක ඇගේ කතාව ලෝකයට කියන්නේ. ඉතින් FM නුවර නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් එහෙම නැත්නම් ඔබේ කතාව ලෝකයට කියන අපි සූදානම්ින් ඉන්නවා. තිරේ දිස්සනවා දුරකථන අංක කීපයක්. ඒ දුරකථන අංක ඔස්සේ ඔබට හැකියාව තියෙනවා FM නුවර අපිත් එක්ක එකතු වෙන්න. අපේ ඔබේ කතාව අහන්න අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි දවසින් දවස ලෝකය වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකයේදී අපට මුණ ගැහෙන්නේ විවිධාකාර චරිත, විවිධාකාර මිනිස්සු. ඉතින් ඒ විවිධාකාර චරිත සහ මිනිස්සු අතර ඔබේ කතාව කවුද ලියන්නේ? සඳුනි ඔයාගේ කතාව ඔයා කාට හරි ලියන්න දෙනවද? ඔයා ලියනවද? මම ලියන. ඒ කතාව ලියන දවස එහෙම නැත්නම් මේ කතාව අනාගතේ කොයි තැනක තියෙද? මොන වගේ දෙයකින්ද අනාගතේ හිතන්නේ කොතනද යනවා කියලාද? පුළුවන් උපරිම යන්න තමයි බලන්නේ. ලංකාව ඇතුළේ හොඳ ෆීමේල් ටැටූ ආටිස්ට් කෙනෙක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ. හොඳයි සඳුනිට අපි සුබ ප්‍රාර්ථනා කරනවා ලංකාව පුරා පමණක් නෙවෙයි ලෝකේ පුරා කතා බහක් කරන චරිතයක් බවට පත් වෙන්න කියලා. ඉතින් අපේ ආරාධනය පිළි අරගෙන මේ විදිහට අපේ තැනට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට FM නුවර අපේ YouTube අවකාශයේ පළමු වැඩසටහනට ඔබ ආවට බොහොම ස්තුතියි. ඉතින් අපි නැවත වාරයක් අපේ කණ්ඩායමක් විදිහට අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරගෙන අයත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි සපු ගන්නවා. අයබෝන්. අයබෝන්.